Hi guys, ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා දෙකතු වෙලා ඉන්නේ විහංග බී YouTube channel එකත් එක්ක. ඉතින් guys ඔයාලට අමතක වෙනවා නම් දැම්ම මගේ channel එකට ගිහිල්ලා පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා තියාගන්න guys. එහෙනම් guys අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඊට කලින් guys ඔයාලට කියන්න තියෙනවා අද මම ඔයාලට අරගෙන ආවේ පොඩියට app එකක් අරගෙන ඔයාලා කොහොමද ඔයාලගේ channel එකට වීඩියෝ අප්ලෝඩ් කරලා දාගන්න විදිය. ඉතින් guys අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා බලමු ඒක කොහොමද කියලා. ඉතින් guys ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ KineMaster කියන app එක. ඉතින් guys අපි වැඩි කතා නැතුව ඒ මොකක්ද කියලා බලමු guys. ඉතින් guys අපි ඊට කලින් Play Store එකට යන්න ඕනේ අපේ phone එකේ Play Store එකට යන්න ඕනේ. ඔයාලත් මම වගේම Play Store එකට යන්න. ඊට පස්සේ පහත තියෙන description button එක click කරලා search කරගන්න guys KineMaster කියලා. guys මේ තියෙනවා KineMaster කියලා මේ තියෙන guys. ඔයාලට මම පෙන්නන්නම්. guys මේ තියෙන KineMaster කියලා. මෙන්න guys KineMaster කියලා තියෙනවා. මේක touch කරන්න. මේක click කරගොම ඔයාලට app එකට යන්න පුළුවන්. guys ඔන්න අපේ app එක ආවා. මම නම් දැම්ම download කරගෙන තියාගත්තා. ඉතින් guys ඔයාලටත් පුළුවන් මේ වගේ app එකක් download කරලා ඔයාලගේ ලේසියෙන්ම ඔයාලට මේ app එකේ YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරලා දාගන්න guys. ඉතින් guys මේ app එක ගැන කිව්වොත් බොහොම පොඩි ප්‍රමාණයකින් තමයි මේ app එක download වෙන්නේ. ඉතින් guys අපි වැඩි කතා නැතුව app එක open කරලා බලමු. එහෙනම් guys ඔයාලත් මම වගේම app එක download කරගෙන app එකේ open කියන button එක click කරන්න guys. ඔන්න guys මම click කරා. app එකට ආවා guys මම. ඔයාලට පේනවා ඇති guys පාතින් app එක load වෙනවා. අපි load වෙනකම් බලාගෙන ඉමු guys. ඊට කලින් guys මට ඔයාලට දෙයක් අමතකුණා කියන්න. මේ app එක load වෙලා ටික වෙලාවකින් ඔයාලගේ phone එකේ data off කරගන්න guys. ඊට පස්සේ තමයි මේ app එක open වෙන්නේ. ඉතින් guys මම data off කරගන්නම් මගේ phone එකේ. ඉතින් guys ඔයාලට පේනවා ඇති දැන් තව පොඩ්ඩකින් open වෙනවා ඇති. මෙන්න guys උඩ තියෙනවා data off කරගත්තම. මෙන්න guys off කරගෙන තියෙන data. ඊට පස්සේ guys ආයි data on කරගන්න. ඊට පස්සේ guys මෙතන lockout වෙලා app එකට යන්න guys. ඊට පස්සේ guys ඔයාලට මේ වගේ background එකක් වගේ එකක් වැටේ app එකේ. ඔයාලට මේක තියෙන්නේ යට පහළ තියෙන මෙන්න මේ පෙන්නන එක click කරලා එතනින් අයින් වෙන්න. guys මෙන්න මේක click කරන්න guys. මාත් click කරනවා. ඊට පස්සේ guys අපි ආයි app එකට ආවා. load වෙන ගමන් තාම තියෙන්නේ guys. අපි ආයි guys data off කරගමු. ඊට පස්සේ guys මේ උඩ පේනවා ඇති data off කරලා තියෙන guys. ඊට පස්සේ guys data off කරගත්ත ගමන් අපිට මේ වගේ එකක් තමයි එන්නේ. මේකත් okay කියලා දීලා යන්න. ඊට පස්සේ guys ඔන්න අපේ app එක open වෙන්න හදන්නේ guys. අපේ app එක load වෙලා ඉවරලා open වෙනවා guys. තා පොඩ්ඩකින් ඔයාලා බලන් ඉන්න guys. ඊට කලින් guys ඔයාලට මතක් කරනවා මගේ channel එක තාම subscribe කරන්න නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න guys. ඉතින් guys මෙන්න open වුණ හැටි ඉතින් මේක දීලා ඔයාලයි මේ app එකට යන්න guys. ඔන්න guys ඔයාලට පේනවා ඇති මම open කරගත්ත app එක. මෙන්න මේ වගේ තමයි guys app එක තියෙන්නේ. ඔයාලට guys මේකදී ඔයාලට වීඩියෝ එකක් අද මම ඔයාලට කියන්න ආවේ මේ වීඩියෝ එකකින් ඔයාලගේ YouTube එකට දාගන්න ඕනේ තමන්ගේ වීඩියෝ එක අරගෙන මුලින් ඉඳන්ම අග වෙනකන් මම මේ වීඩියෝ එකකින් කතා කරනවා guys. ඒ හින්දා ඔයාලා මාත් එක්කම රැඳී ඉන්න guys. එහෙනම් guys අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඊට කලින් guys
ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න guys. එහෙනම් guys අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා බලමු. ඉතින් guys අපි මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් guys. මෙන්න මේ දන් ලකුණු උඩට click කරන්න guys. මේ තියෙන guys ඔයාලත් මාත් එක්ක මේ වීඩියෝ එකේ රැඳී ඉන්න guys. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරලා තියාගන්න guys. මෙන්න මේ වගේ guys මේ දන් ලකුණට click කරන්න. ඊට පස්සේ guys ඔයාලට මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මෙතනින් ඔයාලට TikTok එකේ දාන වීඩියෝ එක වගේ TikTok විදියට හදා ගන්න පුළුවන්. නැත්නම් Instagram විදියට කොටුවට හදා ගන්න පුළුවන් වීඩියෝ එක. ඊට පස්සේ guys ආයෙත් මෙතනින් තියෙනවා පළවෙනිම තියෙනවා guys YouTube කියලා. ඔයාලට YouTube එකට වීඩියෝ එකක් දාගන්න ඕන නම් YouTube logo එක click කරන්න guys. මෙන්න මේ logo එක click කරන්න. මාත් click කරා guys. click කරලා මෙන්න මේ තියෙන යට තියෙන රතු පාට බටන් එක click කරන්න guys. මෙන්න මේක. මේක click කරලා මේක click කරපු ගමන් guys ඔයාලට මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන් guys. ඒකෙත් මේ click කරලා ඊට පස්සේ guys අපි ඔන්න මේ වගේ interface එකට ආවයි. මෙන්න මේ වගේ interface එකට මේක next දෙන්න. next දීලා අයින් කරගන්න guys. ඊට පස්සේ guys ඔයාලට මෙතනින් ඔයාලගේ කැමති phone එකට වීඩියෝ එකක් මෙතනින් දාගන්න පුළුවන් guys. මගේ වීඩියෝ එකක් මම දාගන්නවා. guys මම මේ වීඩියෝ එක දාගන්නවා. ඊට පස්සේ guys load වෙනවා guys. මේ බලන්න guys load වෙන හැටි. පොඩ්ඩක් වෙලා ඉන්න load වෙනකම්. ඉතින් guys තාම load වෙන ගමන් තියෙන්නේ. ඉතින් guys තා පොඩි load වෙලා ඉවර වෙනවා. ඉතින් guys දැන් load වුණා. 100% වුණා guys. තා පොඩි open වුණා guys. දැන් අපිට තියෙන්නේ guys මෙතන load වෙනකන් ඉන්නේ guys. load වෙන ගමන් guys මේ තියෙන යට අපි මෙතනින් කතර ලකුණ දෙන්න ඕනේ guys. කතර ලකුණ දුන්න ගමන් මෙන්න අපේ වීඩියෝ එකට ආවා. මේ තමයි අපේ වීඩියෝ එක. ඉතින් guys මේ තියෙන guys අපේ වීඩියෝ එක. ඉතින් guys අද අපි කියලා දෙන්න හදන්නේ මේ වීඩියෝ එක මුලින් ධම්ම අග වෙනකන් හදන විදිය ඔයාලට කියලා දෙන්න යන්නේ. තාමත් මගේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න guys. ඊට පස්සේ ඔයාලා අපි දාන වීඩියෝ බලලා මට like කරන්න guys. එහෙනම් guys වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඊට පස්සේ guys මෙතන තියෙනවා delete කියලා බටන් එක. අපි ඒක close කරලා දාලා මෙන්න මේ බටන් එක මෙතන තියෙනවා guys ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මේ වගේ logo එක බටන් එකක් තියෙනවා. මේක ඔයාලා click කරන්න. click කරපු ගමන් ඔයාලට පේන්නේ නැති guys ඔයාලට gallery එකට ආවා. gallery එකට ඇවිල්ලා ඔයාලට මේකෙන් ඕන ෆොටෝ එකක් select කරගන්න පුළුවන්. අපි මේකෙන් අයින් වෙමු guys. ඊට පස්සේ guys ඊළඟට තියෙනවා music කියලා බටන් එකක් තියෙනවා. ඒකේ guys ඔයාලට මේ ඔයාලගේ වීඩියෝ එකට music එකක් දාගන්න පුළුවන් ඕනම music එකක්. ඊට පස්සේ guys තියෙනවා text කියලා එකක් තියෙනවා. text කියලා එකක් තියෙනවා guys. ඊට පස්සේ මේකේ ඔයාලට කැමති අකුරක් ඉලක්කමක් type කරගන්න පුළුවන් guys. ඉතින් guys ඔයාලා තාම මාත් එක්ක රැඳී ඉන්න නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න guys. අපි පොඩ්ඩක් break එකක් අරගෙන guys ඔයාලා මාත් එක්ක රැඳී ඉන්න guys. එහෙනම් guys ගිහින් එන්න. ඉතින් guys මම පොඩි break එකකින් ආයෙ ඔයාලත් එක්ක එකතු වුණා. ඉතින් guys අපි වැඩි ගානක් නැතුව අපි වීඩියෝ එක ගැන කතා කරමු guys. ඉතින් ඊට පස්සේ guys තියෙනවා මෙතන
වීඩියෝ එකට පෝස්ටර් දාන්න හැටි guys. ආයි තියෙනවා වීඩියෝ එකට ඔයාගේ කටහඬින්ම රෙකෝඩ් කරලා දාන්න විදිය guys. මෙන්න මෙයාගේ එක දේවල් තියෙනවා guys. අපි ඒව ගැන කතා කරන්න යන්නේ ගොඩක්ම. ඊට පස්සේ guys තියෙනවා මෙතන download කියලා බටන් එකක් තියෙනවා. මෙන්න මේ උඩ icon එක තියෙනවා. එතනින් තමයි ඔයාගේ වීඩියෝ එක ඔක්කොම සිලෙක්ට් කරගෙන ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් දාගෙන පෝස්ටර් ගහලා ඔක්කොම හදාගෙන ඉවරනම් එතනින් ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ගැලරි එකට යන්න පුළුවන්. අපි ඒ බටන් එක ක්ලික් කරනවා. ක්ලික් කරපු ගමන් guys මේ වගේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ මන් දුන්න වගේ ඔයාලා දෙන්න guys. ඊට පස්සේ guys වීඩියෝ කියලා save and video කියලා එකක් තියෙනවා යට. ඒක ක්ලික් කරන්න guys. ක්ලික් කරපු ගමන් ඔයාලට පේනවා ඇති මේක ඒ අයින් කරලා ඊට පස්සේ මෙතන ඔයාලට පේන ඇති guys ආයි ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා තමයි guys ඔයාලගේ පේජ් මේ ඒ කියන්නේ ඔයාලගේ ගැලරි එකට වැටෙන්නේ guys. ඉතින් guys ඔයාලා බලන් ඉන්න මේක ලෝඩ් වෙනවා. ඉතින් guys ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න guys. අමතක කරන්න එපා මම දාන වීඩියෝ ඔයාලා බලන්න. බලලා මට like කරන්න guys. එහෙනම් guys අපි මේක ලෝඩ් වෙනකම් බලමු. ඉතින් guys ඔයාලට පේනවා ඇති අපි ලෝඩ් වෙන්න තියපු වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා ඔයාගේ app එකට ඇවිල්ලා තිනවා. KineMaster app එකට ඇවිල්ලා තියෙන guys. මේ පේනවා ඉතින් guys මේක දැන් ඔයාලා මෙතනින් අරගෙන ගැලරි එකට දාගන්න ඕනේ guys. මෙතනින් අරගෙන guys මෙතනින් ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරපු ගමන් ඔය විදියට ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඊට පස්සේ guys මෙතනින් බෑක් වෙලා ඊට පස්සේ guys ඔයාලා ගිහිල්ලා ගැලරි එකට ගිහලා බලන්න ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙලා ඩවුන්ලෝඩ් වෙලා ඔයාලා ගැලරි එකේ ලස්සනට වැඩිලාදී guys. එහෙනම් guys අපි අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. විහංග YouTube channel එක අමතක කරන්න එපා. ඉතින් guys තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න guys. එහෙනම් guys අපි අදට මේ වීඩියෝ එක සමුගන්නවා. එහෙනම් guys අපි වැඩි කතා නැතුව වීඩියෝ එක නතර කරමු. එහෙනම් guys ගිහින් එන්න.